හැමෝම මගේ වැඩසටහනට තම සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකෙක වගේ 4 දෙනෙක් ඉන්නවා කියන කාරණාව පිළිබඳවයි. මේ තියෙන brothers and sisters එකට living example එකක් බලන්න. මෙයාලා ඔක්කොම එක වගේ රවුල් වෙනස්සේ බාබර්ගේ එක වගේ 7 දෙනෙක්. ඒ කියන්නේ මං වගේ අයත් ඇති නේද? චූටියෝ මම යනවා මං වගේ අනිත් 6 දෙනා හොයාගෙන. ඔයත් එනවද? මං වගේ අනිත් අය කොහෙ ඉන්නවද දන්නේ නැහැ. මේ කොහේ හරි ඇති නේද චූටියෝ? ඔයා එනවද යන්න? අනේ ඔය වැඩකට නැති දේවල් වලට මට කොහෙත්ම වෙලාවක් නැහැ. කවුද දන්නේ කොහේ ඉන්නවද කියලා? කොහේ කියලා හොයන්නද? ඉතින් ඇත්තටම ඉන්නවද හොම ඈ? මට තේරෙන්නේ නැහැ. හරි ඒකට කමක් නැහැ චූටියෝ. මං ඇවිදලා කොහොම හරි මගේ කපාව පළුව හොයා ගන්නවා. ආව්. ඒකත් එහෙමද? බලාගමුකෝ. මං දැන් තමයි මෙහුම් පටන් ගන්න හදන්නේ. ඔය මාටියාගේ කපාපු පළුව මං කොහොම හරි මුණ ගැස්සනවා. කොහොමද අංකල්? හොඳයි කොල්ලෝ. අන්න ඉන්න තන්දු කියන හොරා. ඕමින්න මොනවද මේ ඕගොල්ලෝ කරන්නේ? ඇයි මේ අසරණයට ගහන්නේ? මේ චන්දු කියන හොරා නෙමෙයි මේ මාටින්. ඇත්තම මාටින්. චන්දු කියන හොරා එහා පැත්තේ පාරෙන් පැනලා ගියා. ඕගොල්ලන්ට ඔන්න ගිහිලා අල්ලගන්න. thank you sir. thank you very much. ඔයා මාව බේරගත්තා. ඔය චන්දු හොරා කියන එක්කෙනා මං වගේද යාව පේන්නේ. ඒක සුළු දෙයක් නේ. ඔයා අහලා නැද්ද මේ ලෝකේ 7 දෙනෙක් එක වගේ ඉන්නවා කියන කතාව? මට යාව කොහොම හරි හම්බෙන්න ඕනේ. එයා කොහෙද ඉන්නේ? අනේ මට කියන්නකෝ. අනේ සර් අනේ කියන්න. මට ඇහුණා එයා කාටද කෝල් එකක් දීලා තේ කඩේ පැත්තට යනවා කියලා කියනවා. මං හිතන්නේ එයා දැන් එතන ඇති. ඔයත් එතනට යන්න. ජීවිතේ පළවෙනි පාරට මං වගේ කෙනෙක්ව හම්බෙන්න යනවා. thank you sir. thank you very much. චන්දු හොරෝ. ඔයා කවුද? අනේ වෙන කවුද මේ මම? මගේ නම මාටින්. මම තමයි ඔයාගේ කපාපු පළුව. අපි දෙන්නටම තියෙන එක වගේ මූණක් නේ. නෑ. ඔයා වෙස් මූණක් දාගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. කොයින්ම චෙක් කරන්න. බඩිලා දෙන්නේ නේද? එමෙන්න කොබලප්පා. ඔබ ඉන්න. ඕක නවත්තන්නකෝ. අනේ සමාවෙන්. ඔයාගේ මූණ ඇත්ත මූණක් නේ. ඒ කියන්නේ අපි දෙන්නගේ මූණ එක වගේ සිල්ෆියක් ගහමු ඉතින් නේ. මං ගිහින් මේ ෆොටෝ එක චූටියට පෙන්නන්න ඕන. චන්දු අයියා, ඔයත් මං වගේ තමයි. මම වැරදිකාරයන්ව අල්ලලා පොලිසියට දෙනවා. ඔයා ඒ උනාට හොරකම් කරනවා, වැරදි කරනවා. අයියේ, ඊට පස්සේ ඔය වැරදි වල සේරම නවත්තලා මං වගේ හොඳ මිනිහෙක් වෙන්න. ඔයා මගේ කපාපු පළුවනේ නේද? මගේ කපාපු පළුව හොඳ කෙනෙක් නිසා අනිවාර්යෙන්ම මමත් හොඳ කෙනෙක් වෙනවා. හමු වීම සතුටක්. යලිත් දවසක මුණ ගැහමු. බයි. මාටියා හොඳටම ගොනාට ඇන්දා. ආන්න ඉන්න බබ්බන් කියන හොරා. මං ඒ මංකොල්ලකාරයා නෙමෙයි. එකපාරක් මට චන්දු හොරා කියලා ගහගෙන ගියා. මේ සැරේ මංකොල්ලකාරයෙක් කියලා කියනවා. අයියෝ. අල්ලගන්න ඔයාව. අයියෝ යාලා මොනවද මේ කරන්නේ? මෙයා මේ බබ්බන් මංකොල්ලකාරයා නෙමෙයි. මෙයා මාටින්, ඔරිජිනල් මාටින්. ඒක වගේ දෙන්නෙක් ඉන්නවද? කමන්නේ. අපි එනං ගිහිල්ලා එන්න. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න. අපි හොරාව අල්ලගමු. thank you sir. ඔයා මාව ආයෙ පාරක් බේරගත්තා. ඇත්තටම ඔයා කවුද සර්? ඔයාගේ නම මොකද්ද? මගේ නම තමයි ජොන් ඩිස්ක්. අද ඔයාගේ වාසනාවන්ත දවසක්. මොකද ඔයාගේ වගේ මූණ තියෙන දෙන්නෙක්ම දැක්කනේ. ඔයාට බබ්බන් හොරාවත් හම්බෙයි. නියමයි. ඔයාලා ඇක්ටිව් පාර දාලා ගානට යාව මෝඩයට ඇන්දුවා. දැන් ඔයාලා යන්න. හැබැයි අස්ස එක්ක තියලා යන්න. හරි ලොක්කා.
මං වගේ දෙන්නෙම් මට අද හම්බ වුණා. මෙහෙමයි ඉන්නේ අපේ ටවුමේ. එක්කෙනෙක් මංකොල්ලකාරයෙක් අනිත් එක්කෙනා හොරෙක්. ඒ දෙන්නගේ වැඩ හින්දා අද මට දවසේම ගුටි කන්න වුණා. අනේ මම තමයි බබ්බන් හොරා වටින දේවල් මගේ අතට දෙනවා. බබ්බන් මංකොල්ලකාරයා අනේ චූටියෝ මෙයා ඇවිල්ලා. මගේ මූණ තියෙන කෙනෙක් හම්බ වුණා. අනේ ඔයා කවුද? ඔයාට කොහොමද මගේ වගේ මූණක් තියෙන්නේ? ඔහේ බරු මූණක් දාගෙන ඉන්නේ. ගලවනවා. කවුද ඔහේ? කියනවා. ඔහේ ඉන්න ගලවලා දානවා. ඔහේ මං වගේ බරු මූණක් දාගෙන මොකද කරන්නේ? පොලිසියෙන් දුවන්න. අදට මං යනවා. හැබැයි ආපහු දවසක මං එනවා ඔහේ වල්ල ගන්න. හැබැයි ඔය මූණ දාගෙන හිටියොත් මං ඔහේ වල්ල ගන්නම්. මාටියෝ කොහෙද ඉන්න ඔය මංකොල්ලකාරයා කියන්නේ? එයා වයිල්ල මගේ නායනුයි කංවලිනුයි හැම එකෙම වැද්දා. මං රවුලක් දාගෙන ඉන්නවා කියලා. රවුලෙනුත් ඇද්දා ගොඩක් රිදෙනවා චූටියෝ. ඉන්න මේ ඉන්න අරයම තමයි අපි මෙයාට ගහමු කියනවා කෝ අපි බඩු ටික කියනවා ඉක්මනට ඉස්පෙක්ටර් මහත්තයෝ බේට ගන්නෝ. ඇයි මේ කන්නේ? ඇයි මොකද කහන්නේ කියන්නේ? මොකද කහන්නේ? හොරු 3 දෙනෙක් ඉන්නවා. ජෝන් ජොනි ජයවර්ධන. මෙන්න මෙයා තමයි අපේ ගෙදර බඩු හොරකම් කරේ. මේ ඉන්නේ 3 දෙනාගෙන් එක්කෙනෙක්. 3 දෙනාම නිකන් ෆොටෝකෝපි වගේ. කරුණා කරලා ඔය ගැහිල්ල නතර කරන්නයි කිව්වේ. මේ දෙන්න ෂූටිනුයි මාටිනුයි හොඳ මිනිස්සු දෙන්නෙක්. මේ දෙන්නට ගහන එක නවත්තනවා. එහෙම නැති වුණොත් මම ඔයාලට හොඳ වැඩක් කරනවා. යන්නයි කිව්වේ. යනවා. මාර වැඩක් මේ. එන්න යාළුවනි අපි ගිහලා හොයාගමු අනිත් හොරුම. එන්න යමු. මුලින්ම චන්දු හොරා ඊළඟට ඔබ්බන් මංකොල්ලකාරයා. එතකොට දැන් මේ ජෝන් ජානි ජනාදන් එකම නගරේ මේ වගේ මිනිස්සු ගොඩක් කොහමද ඉන්නේ? අයියෝ හතර බීරි කතාවක් මේක. අනේ මාටියෝ මොකක් හරි අවුලක් තියෙනවා. මේක අපි විසඳන්න ඕනේ. අයියෝ අනේ චූටියෝ කිසිම අවුලක් වෙලා නෑ මෙතන. මිස්ටර් ඩෝන් ඩික්ස් මාව දෙපාරක්ම මේ මිනිස්සුන්ගෙන් බේරගත්තා. එයාව හම්බ වුණාම ඔයා මෙයාගෙන් අහන්නකෝ. මිස්ටර් ජෝන් ඩිස් මොකක්ද ඒ නම? ජෝන් ඩිස්ගෙන් ජිස් අයින් කරලා ජෝන් ගත්තාම ඔයාට තේරෙන්නේ නැද්ද මාටියෝ මෙතන වෙලා තියෙන දේ? එන්න මගේ පස්සෙන්. අතනම් මාටිය ඇති වෙන්නම ගුටි කෑවා. මට ජීවිතේට ඒක අමතක වෙන්නේ නෑ. චූටියෝ ඉස්බඩ මගේ ඔළුවට කිසි දෙයක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයාම මොනවා හරි හිතන්නකෝ. ඉතල ඉක්මනට කියන්නකෝ මොකද්ද කරන්න කියලා. පච්චුනා. එන්න අපි මහාචාර්යතුමා ළඟට යමු. එන්න. මේ දැන් ගින කට්ටියම වෙස්පුරු ටික දාගන්න. ඒ විතරක් නෙමෙයි අර ඇඳුම් ටිකත් ඇඳ ගන්න. ඉක්මන් කරන්න. ඕකේ යාළුවනේ යමු. මෙච්චර ජෝන්ලා කොහෙන්ද ආවේ? අනේ දන්නේ නෑ ලොක්කා. මෙතනින් ඉක්මනට මාරු වෙමු හොරු දෙන්නෝ. කට්ටියම ලෑස්ති වෙන්න. තුවක්කු අරගන්න. බෝම්බ අරගන්න. එක්කෙනෙක් නෑර සෑම කෙනෙක්ම විනාශ කරලා දාන්න. දන්නවද? ඒගොල්ලෝ යුද්ධ ටැංකියක් අරල්ලු එන්නේ. අපි බෝම්බ අරගෙන ලෑස්ති වෙන්න ඕනේ. ඉක්මන් කරමු. ඉක්මන් කරලා ලෑස්ති වෙමු. ලොක්කා මේ හැමෝගෙම මූණ ඔයාගේ මූණ වගේමයි. මාටිය කිව්ව විදිහට 7 දෙනෙක් එක වගේ ඉන්න පුළුවන්. මෙතන ඉතින් 7 දෙනෙක් ඉන්නවනේ. මම නම් ඉතින් බොරුවට රඟපෑමක් කළේ. ඒ වුණාට මෙතන 7 දෙනෙක්ම ඉන්නවනේ. අයියෝ ජෝන්ලා 7ක්. මට පේන්නේ මේ බෝම්බේ ටික සවුට්ටු වෙලා වගේ පරණ වෙලා. වැඩක් නෑ මේක විසි කරලා දාමු. මෙතන බෝම්බ ගොඩක් තියෙනවනේ. දැන් අපි මොකද මේකට කරන්නේ? හරි එවන්න. තේරම ටික විසි කරලා දාමු. අනේ නවත්තන්න අයියෝ. අනේ ඔහොමත් බෝම්බ ගහනවද? මං අහිංසක හොරෙක් නේද? අනේ මේ මාව ගෙඩියන්නකෝ. අනේ මාව පුළුවන් නම් ගිහිලා හිරේට දාන්නකෝ. මෙහෙම බෝම්බ කන්න පුළුවන්ද? ඔයා ගොඩක් බුද්ධිමත් ඇති. ඒත් මගේ ගාව තියෙනවා තව නරක් වෙච්ච බෝම්බ ගොඩාරියක්. දැන් මං ඒවත් ඔය පැත්තට විසි කරනවා.
අනේ අයියෝ අනේ අම්බි අනේ මාතු අනේ මම වැරස් කරන්නකෝ අනේ නේ මම්ම ගිහිල්ලා